ඔබේ නිවසේත් හෝනන් නිසා කරදර විඳිනවාද? බිත්තිවල කෑම මේසය උඩ වගේම රෙදිපිලි මතත් හෝනන්ගේ මලපහ නිසා සිදුවන අපිරිසිදුකම් ලොකු හිසරදයක් නේද? ගොඩක් අය හිතන් ඉන්නේ හෝනන් එලවන්න බෑ කියලා. නමුත් අද අපි කියලා දෙන්නේ කිසිම වසක් විසක් නැතුව ඔබේ මුළු තැන්ගේ තියෙන දේවල් වලින්ම හෝනන්ව සදහටම එලව ගන්න සාර්ථක ක්‍රම කිහිපයක් ගැන. අපි බලමු පළවෙනි ක්‍රමය ගැන. මේකට අවශ්‍ය වෙන්නේ සැර මිරිස් කුඩු සහ වතුර. සැර මිරිස් කුඩු තේ හැඳි දෙකක් සහ වතුර මිලිලීටර් 500ක් අරගෙන මේ දෙක හොඳින් මිශ්‍ර කරලා ස්ප්‍රේ බෝතලයකට දාලා හෝනන් නිතර ගැවසෙන කොන් වලට සහ බිත්ති වලට මේසින්න. මිරිස් වල ඇති සැර ගතියට හෝනන් එම ප්‍රදේශයෙන් ඉක්මනින් ඉවත් වෙනවා. දෙවැනි ක්‍රමය කෝපි කුඩු සහ දුම්කොළ මිශ්‍රණය. කෝපි කුඩු සහ සීහින්ව කපාගත් දුම්කොළ අරගෙන මේ දෙක හොඳට මික්ස්ර කරලා කුඩා බෝල සාදලා එන්නේ බෝල හෝනන් නිතර ගැවසෙන තැන්වල තබන්න. මෙම ගන්ධය නිසා එම ස්ථානවලට හෝනන් කිසිසේත්ම එන්නේ නැත. තුන්වෙනි ක්‍රමය ස්වභාවික විකර්ෂක. මේ ස්වභාවික විකර්ෂක වර්ග කිහිපයක් තියෙනවා. එනම් බිත්තර කටු. බිත්තර කටු සෝදන්නේ නැතිව හෝනන් එන සිදුරු අසර තියන්න. එහි ඇති ගන්ධයට හෝනන් එන්නේ නැහැ. දෙවන ස්වභාවික විකර්ෂකය වන්නේ ලූණු සහ සුදුලූණු. බිත්තිවල කොන්වල ලූණු පෙති තැබීමෙන් එහි ඇති ගන්ධය නිසා හෝනන් පලා යනවා. තුන්වෙනි ස්වභාවික විකර්ෂකය වන්නේ කපුරු බෝල. අල්මාරි සහ අඳුරු මුළු තැන්වල කපුරු බෝල තැබීමෙන් හෝනන් පමණක් නොව අනිකුත් කෘමීන්ද ඉවත් වෙනවා. අපි දැන් බලමු හෝනන් නැවත එන එක නතර කරන්නේ කොහොමද කියලා. ආලෝකය කියන්නේ එක හේතුවක්. ඒ කියන්නේ හෝනන් ආකර්ෂණය වෙන්නේ කෘමීන්ට. කෘමීන් වැඩිපුරම අපේ නිවසේ සිටින්නේ අඳුරු තැන්වල. ඉතින් මේ තැන්වලට ආලෝකය නිසි පරිදි ලබා දීමෙන් අපිට ඒ කෘමීන් ඉවත් කරන්න පුළුවන්. ඒන් වෙන්නේ හෝනන්ට තියෙන ආහාර ප්‍රභවය නැති වෙන එක. මේන් අපිට හෝනන් පාලනය කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය පිරිසුදුකම. කෑම මේසය මත මුළු තැන්ගේ ඉතිරි වන ආහාර වහාම ඉවත් කරන්න. එයින් හෝනන් ආකර්ෂණය වීම නවතිනවා. තුන්වෙනි ක්‍රමය සිදුරු වැසීම. බිත්තිවල ඇති කුඩා සිදුරු හෝ කවුළු දැල්ගසා ආවරණය කිරීමෙන් හෝනන් ගේ තුළට ඒම වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේ සරල ක්‍රම අදම අත්හදා බලන්න. ඔබේ නිවසත් හෝනන්ගෙන් තොර පිරිසිදු තැනක් කරගන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් එකක් දාලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.